අනේ අනේ යදන්නේ. දන්සල් වඳින්න යන්නේ. ඉතින් මගේ ඇත්තට යාළුවනේ ඔයාලට කොහොමද? ඔයාලා දන්සල් වඳින්න ගියාද? වෙසක් බැලුවාද? ඉතින් ඔන්න මං අදගෙන අප්ලෝග් එකෙන් කියන්නේ අපි වෙසක් දවසේ කොහොමද කොහෙද ගියේ කියලා. ඉතින් කට්ටියත් එක්ක ආපුණා කියලා එළියට බැස්සේ දන්සලක් වඳින්න කියලා බලාගෙන මේ යන ගමන තමයි මේ. අපි කෙලින්ම ගියා ගෝල් ෆේස් එකට. සෙනඟ ගොඩාක් හිටියා. හැබැයි දන්සලක් නම් තව වෙනකන් හම්බුනේ නැහැ. දන්සල් වඳින්න බලාගෙන ආවේ උනාට තාම එක දවසක්වත් සෙට් උනේ නෑ. ඊට පස්සේ ළමයි අපි වත්තල පැත්තට යනකොට අපිට හම්බුණා සව් දන්සලක්. හොඳ වෙලාවට මේකට ගියේ ඉවර වෙලා අන්තිමට අපිට හම්බුනේ සව් කෝප දෙකයි. ඔන්න එතනින් පස්සේ වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ. එතනම ළඟින්ම තිබ්බ බත් දන්සලක්. ඉතින් පොළමේ ඉඳලා ඇතුළට ගිහිල්ලා බතුත් කෑවා. මාඩම රස බත් එකක් තිබ්බේ. මේකම කියන්නම් ගයිස් මගේ වොයිස් එකේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක එච්චර ගණන් ගන්න එපා. තාම විසක් ඉවර නැහැ. මේ ළඟ අහල පහල තොරණක් තියෙන නිසා ඒකේ ස්පීකර් දාලා ඒකෙන් කියනවා තමයි ඇහෙන්නේ. ඉතින් ඒකට සෝරි. ඔන්න අපිට හම්බුණ පළවෙනි අයිස්ක්‍රීම් දන්සල. ඉතින් මේ අයියා මේක තියාගෙන බලාගෙන ඉන්නකොට මං ගිහිල්ලා ගෙලින් මේක අරගෙන ආවා. ඉතින් බොහොම ස්තුතියි බොහොම පිං කට්ටත් එක්ක ඇති වෙන්න අයිස්ක්‍රීම් කෑම මෙතනදී. එතකොට මේ පොලිම මොකද්ද? මේ මොනවද දන්නවද? මෙච්චර මේ පොලිමේ ඉන්නේ අච්චාරු ගන්න. මික්ස් අච්චාරුවක් තිබ්බා. මාරම රසයි යන්නේ. ඔන්න එතන මෙහා පැත්තේ තිබ්බා බීම දන්සල. මෙතනොත් බීම කෝප දෙකක් විතර අපේ මිනිස්සුත් දීවා මාත් දීවා. මෙන්න මාළු බනිස් දන්සලක්. අනේ එකක් දෙයි කියලා බලන් හිටියේ එයා යන්නේ කියලා මාව තල්ලු කරානේ. ඔන්න ඉතින් අපි ආයෙ ගමන පටන් ගත්තා. ඉතින් හවස් වුණා. ඒ ගමන් අපිට සූප් දන්සලක් හම්බුණා. අපි ගෙදර ආවා චේන්ජ් එකක් දාගත්ත දැන් යන්නේ තොරන් බලන්න. බොම්බේ මොටයි. යමන් බණ්ඩෝ වෙසක් බලන්න. ගනින් බර භාගේ බඳින්න. පාර දිගේ එලි බල බල ඔන්න අපිත් ගියා කොටුව පැත්තට. ඉතින් කොටුවට එන පාර තමයි මෙහෙම ලස්සන සරසලා තිබ්බේ. ඒ වගේම තමයි ට්‍රැෆික් එක. අයිස්ක්‍රීම් නම් කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ නේ. ඉතින් මේ ඉන්නේ අයිස්ක්‍රීම් දන්සලක පොලිමක. අසකේ පිටිපස්සෙන් නංගිලා දෙන දෙවෙනි පාර කන්න දන්නේ නේද? මේගොල්ලෝ දෙවෙනි පාර කන්න ගත්තා. මේ නංගි ඕගොල්ලෝ දෙවෙනි පාරනේ කන්නේ. ආ දෙවෙනි පාරනේ කන්නේ. ආ මේ ඔය නංගි දෙවෙනි පාරනේ කන්නේ. ආ පොඩි එකෙක්ට නලාවක් අරන් දීලා යනකම් එනකම් කනක් ඇහලා ඉන්නුනේ නැහැ. ඔනේ ළමයි හොඳම ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. අපිත් ආසාවෙන් ගියපු හැබැයි ගොඩක් බය වුණු ඒ භූත මන්දිරය බලන්න තමයි අපි මේ දැන් යන්න හදන්නේ. පෝලිං ගෑවිලා ඉන්නේ පෝලිමේ. පෝලිම් වල ඉද්දිත් යක්කු අතරින් පතරින් ඇවිල්ලා අපිව බය කරපු අවස්ථා නැතුවම නොවේ. අනුන් බය වෙන ඒවා වීඩියෝ කරන්න ගිහින් අන්තිමේදී මම බය වුණා. ඔන්න ඉතින් මහසෝනත් එක්ක සෙල්ෆිත් ගහන්න අමතක කරේ නෑ අපේ කට්ටිය. තාම විමානට ගියේ නෑ. ඔය මන්දිරය ඇතුළට ගියේ නෑ. එනේ සීන් එක විතරයි දැන් ගියේ. යන්න හදන්නේ. අතුලේ ටික ඇතුලේ වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ, ෆොටෝස් ගන්න දෙන්න, ටෝච් එකවත් ඔන් කරන්න දෙන්නේ නැහැ ළමයි. වුණාට අපි එළිය බය වෙච්ච බය විල්ලට ඇතුලට යන්නත් බය වුණා. සමහර දැන් ඩාක් වෙලා පේන්නේ අපි හොරෙන් වීඩියෝ කරපු නිසා. ඒ බෝ ටික්ටොක් දානවා. මේ මෙතන ඉතිරි කිනවා. ඒ ඇස් දෙක පියාගනින් බා. ඕ වාව් ඔතන ඉතිරි කිනවා. ආ නිදිගන්. ආ මේ බලන්න. ඒ දැන් දාඩිය ගලයි බම්බල ගාව. ඒ ගඳයි බා. ඒ ආත. මට හුඩු මේ වතු ගාලක් මේ මෝ ඉන්න මෙතන අපේ පෙඩයි අපි ගිහලා ඉන්නම් ඈ ඩක්ටිය thank you තව කවුද ඉන්නේ
මුගේ ඇල්ලෙනවා මේ. අනේ මැනිකේ ඉනා. මේ මුගේ ඇල්ලෙනවා බා. මල්ලි පොටයක් ගන්න පුළුවන්ද මල්ලි පොට එක? සුදු පොටයක් ගන්න බැරිවත් එක. කැරියා. එතන මේ මොසු. කැරියා සුදුනේ. මේ මෙතන මේ යට. මෙතන වාඩි වෙලා එක්කෙනෙක් ඉන්නවා කවුද? ඔව් සුදුනේ බා. හොල්මංගුවාවෙන් බේරිලා අපි ආව ඊට පස්සේ පත් අංසලකට. මේ වෙද්දි නම් 12 මාට එකට කිට්ටු කරලා ඇති. ඊට පස්සේ අපි ගියේ කැලණියේ පැත්තට. පාන්දර 1ට විතර ඇති. ඒ වුණාට මාර සෙනගක් හිටියා. ඒ වගේම තමයි දන්සලුත් තිබ්බා. කැලණියේ පැත්ත නම් තොරන් ගොඩක් තිබ්බා. මේ තියෙන කොටිකාවත් තිබ්බ තොරණ. ඔන්න ඔහොම තමයි දවස ඉවර වුණේ. වීඩියෝ එක බලලා අපිව subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න. Thank you.